はい、皆さん、久しぶりですね。ගොඩ කාලෙකින් නේ. හයි, ඔගෙන්කි දෙස් කා? හොඳින් ඉන්නවද? අද අපි ඉගෙන ගන්නවා කොරේ, සොරේ, අරේ කියන පද ගැන. කොරේවා ජිෂෝ දෙස්. කොරේවා ජිෂෝ දෙස්. මේක ඩික්ෂනරි එකක්. කොරේවා ජිෂෝ දෙස්. කතා කරන පුද්ගලයාගේ ළඟ තියෙන දෙයක්. මමනේ දැන් කතා කරන්නේ මගේ ළඟ තියෙන දෙයක් හඳුන්වන්න අපි කොරේ කියන පදය. මේක කොරේ කියන පදය අපි භාවිතා කරනවා. කතා කරන පුද්ගලයාට ඇහුම්කන් දෙන. දැන් මගේ ඉස්සරහා ඉන්න මට ඇහුම්කන් දෙන ඔයාලගේ ළඟ තියෙන දෙයක් හඳුන්වන්න අපි ඕක සොරේ කියන පදය භාවිතා කරනවා. සොරේවා හොන්දෙස්. ඕක පොතක්. ඔයාලගේ ළඟ දැන් පොතක් තියෙනවා. ඒක අපි හඳුන්වනවා සොරේවා හොන්දෙස්. ඕක පොතක්. මගේ ළඟත් නෙවෙයි, කතා කරන මගේ ළඟත් නෙවෙයි, මට ඇහුම්කන් දෙන ඔයාලගේ ළඟත් නෙවෙයි තියෙන දෙයක් හඳුන්වන්න අපි කියනවා අරේ. අරක මොකක්ද? අරක කාගේද? අරේවා දරෙනො දෙස්කා? අරක කාගේද? අරේවා දරෙනො දෙස්කා? දරෙනො දෙස්කා කාගේද? අරක කාගේද? අරක මගේ. අරේවා වතෂිනො දෙස්. අරක මගේ. හයි. සොරේවා නන්නො දෙස්කා? ඕක මොකක්ද? සොරේවා නන්නො දෙස්කා? ඕක මොනව ගැන ලියවුණු පොතක්ද? ඔයාලගේ ළඟ දැන් පොතක් තියෙනවා. ඕක මොනව ගැන ලියවුණු පොතක්ද? සොරේවා නන්නො හොන් දෙස්කා? ඕක මොනව ගැන පොතක්ද? සොරේවා නන්නො හොන් දෙස්කා? ඕක මොනව ගැන පොතක්ද? එහෙනම් කතා කරන පුද්ගලයා ළඟ තියෙන දෙයක් අපි හඳුන්වන්න කොරේ කියන පදය භාවිතා කරනවා. කතා කරන පුද්ගලයාට ඇහුම්කන් දෙන කෙනෙක් ළඟ තියෙන දෙයක් අපි හඳුන්වන්න සොරේ කියන පදය භාවිතා කරනවා. ඕක කියන අදහස දෙන්න. මගේ ළඟත් නෙවෙයි, කතා කරන මගේ ළඟත් නෙවෙයි, මට ඇහුම්කන් දෙන ඔයාගේ ළඟත් නැතුව අපි දෙන්නටම වඩා දුරින් තියෙන දෙයක් හඳුන්වන්න අපි අරේ කියන පදය භාවිතා කරනවා. එහෙනම් ඔන්න ඔයාලගේ ළඟ තියෙනවා පත්තරයක්. මං අහනවා ඕක පත්තරයක්ද? ඕක සංගරාවක්ද? සොරේවා සෂින් දෙස්කා? සොරේවා ශින්බුන් දෙස්කා? ඕක සංගරාවක්ද? ඕක පත්තරයක්ද? එතකොට ඔයාලා උත්තර දෙනවා කොරේවා ශින්බුන් දෙස්. ඇයි? මගේ ළඟ ඔයාලගේ ළඟ තියෙන දැන් පත්තරයක්. එතකොට ඔයා කියනවා මේක පත්තරයක්. කොරේවා ශින්බුන් දෙස්. පහන් සන්නෝ කබන්වා දොරෙ දෙස්කා? කෝකද? දොරෙ දෙස්කා කෝකද? දොරෙ කියලා කියන්නේ කෝකද? දොරෙ දෙස්කා කෝකද? අරෙදෙස් අරක. එහෙනම් කොරේ සොරේ අරේ කියලා කියන්නේ කොරේ කියන්නේ කතා කරන පුද්ගලයා ළඟ තියෙන දෙයකට අපි කොරේ කියලා කියනවා. මේක කියන පදය හඳුන්වන්න මට ඇහුම්කන් දෙන, කතා කරන පුද්ගලයාට ඇහුම්කන් දෙන කෙනා ළඟ තියෙන දේ සොරේ. ඕක කියලා අපි හඳුන්වනවා. කතා කරන පුද්ගලයාගේ ළඟත් නෙවෙයි, ඇහුම්කන් දෙන කෙනත් ළඟ නැතුව දුර තියෙන දෙයක් හඳුන්වන්න අපි අරේ කියන පදය භාවිතා කරනවා. කොරේ සොරේ අරේ. හයි, 皆さんまたね